ඒක නිදන්සලක් තියෙනවා. අපි ගමු. පළවෙනි දවසට අයිස්ක්‍රීම් දවසට ගෙනාවුවේ. අපිම තමයි අයිස්ක්‍රීම් දවසට විවෘත කළේ. එහෙනම් වලතව රන්සල් ටිකක් කම්බේරි එක ඉස්සරහට. Terus සුක්තන් සරක්. ඒ ලාවේ සුක්තන් පොඩ්ඩක් ඇයි ටික.
කරලා දෙන්නේ. Soduru isupem lojana nase dube kayana denuam sivu anjana padamage angana. In 100 meters, make a U-turn. Make a U-turn. Meters, turn right. උදාලා යන්න බැරි වුණා. ආයේ වගේ පෙරහැරක් හම්බුණා. අපි දැන් තව පාරක් තියෙනවා එහා පැත්තේ. ඒකට දාන්න යන්න. බලමු කොහෙද. I start my day in silence. Wear my slippers. Where's my notebook? My dreams, write them down. Write down your dreams. Write down your dreams. Don't forget to write down your dreams. More silence. More silence. And now, it's time to go. My journey to where I'm going is steady and still silent. I gather my belongings and my clothes, my garments, my gloves, my socks, my heels, and I put them together in a way that I'm telling a story with my appearance. The silence. Blue Beach Island කියන්නේ මාරම ලස්සන තැනක්. අද පොඩ්ඩක් කාලුමෙත් එක්ක අවුල් පොඩ්ඩක් අද අවුවත් නැහැ. ඒකින්ද මේ පොඩ්ඩක් සෙට් නැහැ වගේ. අපි දැන් Blue Beach Island වලට ඇවිල්ලා ටිකක් කියලායි. පොඩි පොදේකුත් ගියාට පස්සේ අද මාත් එක්ක ආවේ කවුද කියලා තාම කිව්වේ නැහැ. අද ආවා ඉන්නේ කොල්ලච්චින්දක. ඉඳක ඉන්නවා ඊට පස්සේ ප්‍රසන්න ඉන්නවා. ප්‍රසන්නගෙන් පස්සේ පුබුදු. ඉල්ලා ටිකක් කියලායි දැන් යන්න හැදුවේ නාන්න. අද මෙතන මේ අවුරුත් නැහැ කඩවල එහෙමත් අහලා අර පෙරහැරවල තිබ්බනේ. අනේ විදියකින්ද මේ කඩවල එහෙම වහලා අද පොඩ්ඩක් මෙතන පාළු ගතියක් තියෙනවා. අපි ඉතින් නාන්න බලාගෙන ආවේ. පොඩ්ඩක් රැල්ලත් වැඩි වගේ. ඒකින්ද අද මෙතන නාන්න නැතුව අපි යනවා මේ අපි එදිනක් දැන් කලස්සම් යනවා. දැන්ට ගිහලා නාන්න කියලා කල්පනා කරේ. ඒක හොඳයි කොහොමද මෙතන අද සේෆ්ටි මදි වගේ. When many me guldam, vivinamine.
අපි දැන් ඇවිල්ලා ඉන්නේ මීරගඩියේ හම්බියට. අපිත් එක්ක ආපු යාළුවෝ දෙන්න මෙතනින් හරවන්න නැතුව ගියා මේ පැත්තට. දෙන්න නැගන් ඉන්නේ දැන්. දැන් නම් ගොඩක් දුර ගිහිල්ලා ඇති. අපි කෝල් එකක් දෙන්නට ඉස්සුවෙත් නෑ මේ එහෙම්මම ගියා. ටිකක් වෙලා ඉන්න වෙයි වගේ දැන් එනකම්. අන්න විනාඩි 10කට විතර පස්සේ දැන් දෙන්න එනවා. අපි දැන් ඉතර යන ගමන් තව කිලෝමීටර් 30ක් වගේ යන්න දෙන්නේ. නාගෙන ඇවිල්ලා ඊට පස්සේ යාළුවෝ දෙන්න අතරමං ගලා ආපහු එයාගෙන දැන් ඇඹිලි පිටිට ඇවිල්ලා ඉන්නේ. කට්ටිය කෑම කන්න හදන්නේ.